භූමිකා රංගනයනු ශිෂ්‍ය නිපුණතා සංවර්ධනය සහ ප්‍රබෝධාත්මක ඉගනුම් ඉගැන්වීම පරිසරයක් ගොඩනැගීමට පහසුවෙන් භාවිත කළ හැකි නාට්‍යානුසාරී අත්දැකීම් සහිත ක්‍රමවේදයකි. භූමිකා නිරූපණයේ ලක්ෂණ තේමාව ලෙස පාඩමට සම්බන්ධව සරල සිද්ධියක් යෝදා ගැනීම දෙබස් නාට්‍යයක මෙන කල් ඇටිවලියා කටපාඩම් නොකිරීම නාට්‍යවල මෙන ඇඳුම් පෙළඳව වේදිකා සැරසිලි නොමැතිවීම පන්තිකාමරයේදී පාඩමක කොටසක් වශයෙන්ව භාවිත කිරීම. පාඩම් සංවර්ධනයේදී යොදාගන්නා අවස්ථා පාඩමට ප්‍රවේශයේදී ප්‍රබෝධයක් ඇතිකිරීමට විවිධ අවස්ථා හා චරිත ප්‍රතිනිර්මාණය මගින් අමතර දැනුම ගවේෂණයට පාඩම අවසානයේදී දැනුම තහවුරු කිරීම සහ සාරාංශ කිරීම. ගුරු භූමිකාව පහසුකම් සැලසීම සූදානම් කිරීම හා නිරීක්ෂණය අනෙකුත්ති ගුරුවරුන්ට හා පාඩම් සඳහා බාධා වනසේ කටයුතු කිරීම වග බලා ගැනීම හා නිරීක්ෂණය අනෙකුත්ති ගුරුවරුන්ට සුතු බලපැරීම සපදුනාතිරි කෙනේ ගැනීම. භූමිකා රංගනයේ ප්‍රධාන අවස්ථා ගුරුවරයා විසින් ක්‍රියාකාරකම් සැපීම හා මූලාශ්‍ර සම්පදානයට සහායාවීම ශිෂ්‍යයාගේ සුදානම හා භූමිකා පවරා ගැනීම භූමිකා රංගනය ගුරුවරයාගේ මූලිකත්වයන සාකච්ඡාවා සාරාංශගත කිරීම. භූමිකා නිරූපණය සීමා සිසුන්ත ඉගෙනීම නවතාවයකින් හා ප්‍රබෝධයකින් කල් හැකිවීම ආකල්ප වර්ධනයට වඩාත් බර ඉගෙන්වීමලට යෙදිය හැකිවීම විස්තරාත්මක ශාස්ත්‍රීය විෂයෙන් සඳහා ජීවයක් ලබාදීම ශිෂ්‍යයාගේ අවශ්‍යතා ලැදියාවලට අනුකූල වන බැවවින් ශිෂ්‍ය කේන්ද්‍රීය ක්‍රමයක් වීම සිසුන්ගේ සැගවුණු වේදනයෙන් ප්‍රකාශයට අවස්ථා ලබාදීම. භූමිකා නිරූප විශේෂඥ උපදෙස් හා නායකත්වය අවශ්‍යවේ සමහර විට සහභාගී වන්නන් තර්ජනයට ලක්විය හැකිය. අධ්‍යාපනික ක්‍රමයක් මිස එය චිකිත්සකයක් නොවේ. ශිෂ්‍යයාගේ පරිකල්පනයේ මත දැඩි ලේෂරදා පවති සංවර්ධනය වන කණ්ඩායම් සුදානම තුළ කාලයාගත කිරීම පීඩාකාරී අවස්ථාවක සිටින විට භාවිතා නොකළ යුතුය. ගුරුතුමියගේ දක්ෂතා සහ යථාර්ථවාදී භාවිතය